අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඉල්ලුම සහ සැපයුම කියන පාඩම සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. සරලව පැහැදිලිව ඔයාලට මම ඉල්ලුම සහ සැපයුම කියන පාඩම් එකේ ආවරණය කරලා දෙනවා. අවධානයෙන් අහගෙන ඉන්න. හරිද? දැන් අපි ඉස්සෙල්ලාම ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරමු. හරිද? ඉල්ලුම ගැන සාකච්ඡා කරද්දී අපි ඉල්ලුමට ආවේනික ලක්ෂණ තියෙනවා. හරිද? එතකොට ඉල්ලුම කියන සංකල්පය සාකච්ඡා කරද්දී ඉල්ලුම තීරණය කරන ඉල්ලුමට ආවේනික සාධක ලක්ෂණ තියෙනවා. අපි ඉස්සෙල්ලාම අන්න ඒ දේවල් දැනගෙන ඉන්න ඕනේ ඉල්ලුම කියන දේ හරියටම දැනගන්න. හරිද? දැන් ඔයා සාමාන්‍යයෙන් හිතාගෙන ඇති අපි කඩේට ගිහිල්ලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න එක තමයි ඉල්ලුම කියන්නේ කියලා. හරිද? ඒක මතක තියාගෙන සරලව මම පැහැදිලි කරනවා අහගෙන ඉන්න. දැන් මේ ඉල්ලුම කියන සංකල්පය පුතේ ඇති වෙන්න බලපාන ප්‍රධානම සාධකය තමයි උවමනාව කියන්නේ. බලපාන ප්‍රධානම සාධකය තමයි උවමනාව. ඉල්ලුම කියන සංකල්පය ඇති වෙන්න බලපාන ප්‍රධානම සාධකය තමයි මේ උවමනාව කියන්නේ. හරිද? උවමනාව කියන සාධකය තමයි ඉල්ලුම කියන සංකල්පය ඇති වෙන්න බලපාන පළවෙනිම හේතුව. මොකද්ද මේ උවමනාව කියන්නේ? දැන් ඔයා ඉල්ලුම ගැන කතා කරන්න ගන්නේ උවමනාව කියන්නේ මොකද්ද කියලා පැහැදිලිව ඔයා දැනගන්න ඕන. හරිද? උවමනාව කියන්නේ පුතේ අපි භාණ්ඩ හා සේවා ඒ කියන්නේ මිනිස්සු නැත්තම් පාරිභෝගිකයෝ භාණ්ඩ හා සේවා පරිභෝජනයට දක්වන අසීමිත ආශාව හෙවත් කැමැත්තට තමයි අපි උවමනාව කියන්නේ. මොකද්ද? පාරිභෝගිකයෝ නැත්තම් මිනිස්සු භාණ්ඩ හා සේවා පරිභෝජනයට දක්වන අසීමිත ආශාව හෙවත් කැමැත්ත. හරිද? එහෙම නැත්තම් අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාරයන් උවමනා කියලා කියනවා. මොනවද? අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාරයන් අපි උවමනා කියලා සාකච්ඡා කරනවා. මොනවද මේ අවශ්‍යතා කියන්නේ? හරිද? අවශ්‍යතා කියන්නේ පුතේ අපේ ජීවන තත්ත්වය පවත්වාගෙන යාම සඳහා අනිවාර්යෙන් සපුරා ගන්න ඕන දේවල් වලට තමයි අපි අවශ්‍යතා කියන්නේ. හරිද? අපේ ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න අනිවාර්යෙන් සපුරා ගන්න ඕන දේවල් වලට තමයි අපි අවශ්‍යතා කියන්නේ. උදාහරණයක් විදිහට මම කිව්වොත් ආහාර මිනිසුන්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න ආහාර කියන අවශ්‍යතාවය ඕන. ආහාර කියන දේ මිනිසුන්ට නැත්තම් මිනිස්සු ඇත්තටම මැරලා යන්න පුළුවන්. එතකොට මිනිසුන්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න ඇඳුම් පැළඳුම් කියන දේවල් ඕන. ඒකත් අවශ්‍යතාවය. හරි ඔහොම තව ගොඩක් දේවල් තියෙනවා. ආරක්ෂාව වුම අවශ්‍යතාවලට අපිට උදාහරණ කියන්න පුළුවන්. දැන් ඒකේ මම එක උදාහරණයක් ගන්නම් ඔය ආහාර කියේ. අපිට ආහාර ගන්න අපි ආහාර කිව්වම අවශ්‍යතාවයක් ආහාර අපි ඒක සපුරා ගන්න විවිධ ආකාරයන් මොනවද? බත් කනවා, පාන් කනවා, ඉන්දියාප්ප කනවා, රොටි කනවා, බිස්කට් කනවා. ඔහොම එක එක විදිහට අපි අපේ ආහාර කියන අවශ්‍යතාවය මිනිස්සු සපුරා ගන්න පුරුදු වෙලා ඉන්නේ. අන්න ඒ අවශ්‍යතාවය සපුරා ගන්න විවිධ ආකාරයන්. අන්න ඒකට තමයි උවමනා කියන්නේ. එහෙනම් උවමනා ආහාර අවශ්‍යතාවය නම් උවමනා මොනවද? බත් පාන් ඉන්දියාප්ප ඔය වගේ අපි අවශ්‍යතාවය සපුරා ගන්න විවිධ ආකාරයන් තමයි උවමනා කියන්නේ. හරිද? දැන් මේ සරලව මෙහෙම හිතන්න දැන් අවශ්‍යතාව කියන්නේ මොනවද? උවමනා කියන්නේ මොනවද කියලා ඔයා දාන්න. හරිද? දැන් ඔයා මෙහෙම හිතන්න ඔයා කඩේට ගිහිල්ලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න යනවනේ. හරිද? එහෙම ගියාම ඔයාට යම් කිසි භාණ්ඩයක් සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් එක්ක කැමැත්ත නැත්තම් උවමනාවක් අවශ්‍යතාවයක් ඔය කියන සාධක එකක්වත් නැත්තම් ඔයා කඩේට ගිහිල්ලා ඔය භාණ්ඩ හා සේවා මිලදී ගන්න යනවා. එක්ක ඔයාට භාණ්ඩය අවශ්‍ය වෙන්න ඕනේ, එක්ක ආස කරන භාණ්ඩයක් වෙන්න ඕනේ, එක්ක ඔයාට වැදගත් වෙන භාණ්ඩයක් වෙන්න ඕනේ. ඔය වගේ කාරණාවට තමයි ඔයා කඩේට ගිහලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න යන්නේ. හරිද? අන්න එහෙම කාරණයක නම් ඔයා කඩේට ගිහලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න අපේක්ෂා කරන්නේ ඔයාට එතන ඇති වෙන උවමනාව කියන සංකල්ප. ඔයාට මේ භාණ්ඩය ගන්න අවශ්‍යතාවය කැමැත්තක් තියෙනවා නම් එතන අපි කියනවා උවමනාව කියලා. හරිද?
හරි. දැන් හිතන්න ඔයාලට යම්කිසි භාණ්ඩයක් ගන්න කැමැත්තක්, ආශාවක්, අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් උවමනාව කියන සංකල්පය හරි දැන් ඇති වුණා. ඊළඟට පුතේ උවමනාව කියන සංකල්පය ඇති වුණාට පස්සේ ඊළඟට අපිට වැදගත් වෙන සාධකය තමයි මිලදී ගැනීමේ හැකියාව. අපි ඒකට හැකියාව කියනවා. හරිද? හැකියාව. අපිට උවමනාව ඇති වුණාට පස්සේ අපිට ඇත්තටම කඩේට ගිහිල්ලා ඔයා හිතන්න ඔයාට දැන් උවමනාවක් තියෙනවා කඩේට ගිහිල්ලා භාණ්ඩ හසය මිලදී ගන්න. ඒ වුණාට ඔයාට ඇත්තටම ඔයා ගාව මුදල් නැත්තම් ඔයාට කඩේට ගිහිල්ලා භාණ්ඩ හසය මිලදී ගන්න පුළුවන්. බෑ කඩේ නිකන් භාණ්ඩ හසය වදින්නේ නැහනේ. සල්ලි දුන්නොත් තමයි අපිට භාණ්ඩ හසය මිලදී ගන්න පුළුවන්. හරිද? එහෙනම් මෙන්න මේ මිලදී ගැනීමේ හැකියාවත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඉල්ලුම කියන සංකල්පය ගොඩනැගෙන්න. උවමනාවක් තිබ්බම මදි. හරිද? දැන් ඔයා දන්නවා උවමනාව කියන්නේ මොකක්ද? මිලදී ගැනීමේ හැකියාව කියන්නේ මොකක්ද? ඊළඟ කාරණේ තමයි තවත් කාරණයක් ඉටු වෙන සැලැස්ම. හරිද? අපිට දැන් උවමනාව කියන සාධකයක් හරි හැකියාවක් තියෙනවා. දැන් ඊළඟට අපි සැලැස්මක් හදාගන්න. මෙන්න මේ සැලැස්ම කියන කාරණය අපිට ඉල්ලුමක් ඇති වෙන බලපාන ප්‍රධානම සාධකයක්. සැලැස්ම කියන එකෙන් අදහස් කරන්නේ පුතේ අපි දැන් හිතන්න ඔයා ගාව රුපියල් 1000ක් තියෙනවා. යම් කිසි භාණ්ඩයක් ඔයාට වමනා කරලා දෙන භාණ්ඩයේ කඩේ රුපියල් 100යි. හරිද? ඒ භාණ්ඩයේ කඩේ රුපියල් 100යි. හරිද? ඔයා ගාව තියෙන රුපියල් 1000යි. එහෙනම් ඔයාට ඇත්තටම මේ භාණ්ඩේ ගන්න පුළුවන් කීයක්ද? භාණ්ඩ 10ක් නේ ගන්න පුළුවන්. භාණ්ඩ 10ක් ගන්න පුළුවන්. හරි සෝරි භාණ්ඩ 10ක් ගන්න පුළුවන්. හිතන්න වෙනද පොලේ සමහරක් වෙලාවට හැමදාම එකම මිල තියෙන්නේ නැහැ. දවසින් දවස භාණ්ඩවල මිල වෙනස් වෙනවා. දැන් හිතන්න ඔයා දැන් කඩේට යන්න භාණ්ඩය ගන්න ගියාම ඔයා ගාව තියෙන රුපියල් 1000යි. ඒ භාණ්ඩය 150ක් වෙලා තියෙනවා. හරිද? 150ක් වෙලා තියෙනවා. ඔයාට දැන් භාණ්ඩ 10ක් ගන්න පුළුවන්. බෑනේ. ඔයාට දැන් භාණ්ඩ 10ක් ගන්න බෑ. උපරිම ඔයාට දැන් භාණ්ඩ ගන්න පුළුවන් 7ක් වගේ. හරිද? අපි උපකල්පනය කරන උපරිම ඔයාට ගන්න පුළුවන් භාණ්ඩ 7ක් වගේ. අය ඔයා ගාව රුපියල් 1000යි තියෙන්නේ. හරිද? දැන් ඕකෙම අනිත් පැත්ත වුණොත් එහෙනම් භාණ්ඩේ අපි හිතමු 50ක් විදියට අඩු වෙලා තියෙනවා. හරිද? දැන් ඔයාට භාණ්ඩ කීයක් ගන්න පුළුවන්? භාණ්ඩ 20ක් ගන්න පුළුවන්. ඔයාට පේනවද? දැන් ඔයා කඩේට යන්නේ මෙන්න මේ මිලට භාණ්ඩ ගන්න. ඊයේ ගානේ 10ක් අරන් එනවා කියලා යනවා. ඒ වෙනකොට ඔයා උපකල්පනය කරනවා. ඔයා සැලැස්මක් හදනවා. හරි භාණ්ඩේ මිල අඩු වුණොත් වැඩි වෙලා තිබ්බොත් මම මෙච්චරයි ගන්නෙ. භාණ්ඩේ මිල අඩු වෙලා තිබ්බොත් මම තව භාණ්ඩ ටිකක් වැඩියෙන් අරන් එනවා. හරිද? අන්න එහෙම සැලැස්මක් හදාගන්න. අපි දැන් ඉල්ලුම කියන්නේ අපි කඩේට ගිහිල්ලා ගන්න මේ භාණ්ඩ දැන් මේ මිලටම භාණ්ඩ තියෙන්නේ කියන්නේ. හරිද? 100 ගානේ 10ක්. හරිද? අපි මෙන්න මේකට නෙමෙයි ඉල්ලුම කියන්නේ. අපි හදන මුළු සැලැස්මට තමයි අපි ඉල්ලුම කියලා කියන්නේ. මෙන්න මේ මුළු සැලැස්මට. ඔයාලම සැලැස්ම කියන එක සරලව පැහැදිලි වෙන්න ඇති. හරිද? අපි මේ කඩේට ගිහලා ගේන භාණ්ඩ ටික නෙමෙයි අපි සැලසුම් කරන භාණ්ඩ වල ප්‍රමාණයට තමයි අපි ඉල්ලුම කියන්නේ. සැලැස්ම කියන එක ඔයාලට සරලව පැහැදිලි වෙන්න ඇති. තව ඉස්සරහට සැලැස්ම කියන ඔයාලට තව දැන් තව කරුණු කිහිපයක් තියෙනවා දැනගන්න. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. මම මේක දැනට මකන්න. හරිද? දැන් අපිට වමනාවක් ඇති වෙන්න සෝරි ඉල්ලුමක් ඇති වෙන්න බලපාන ප්‍රධාන සාධක තුන තමයි ඉස්සල්ලාම වමනාව තියෙන්නේ. ඊට පස්සේ හැකියාවක් තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ අපි සැලැස්මක් මම මොකද්ද සැලැස්ම කියන්නේ කියලා ඔයාලට කියලා දුන්නා. අර සැලැස්මකුත් හදාගත්තා. අපි දැන් මෙන්න මේ කාරණා තුනම ඉටු වෙනවා නම් එතන ඉල්ලුම කියන සංකල්පය ගොඩ නැගෙනවා. හරිද? දැන් මේ කාරණා තුනට අමතරව අපි ඉල්ලුම ගැන තව ලක්ෂණ කිහිපයක් තියෙනවා. හරිද? ඒ ලක්ෂණත් අපි දැනගන්න ඕනේ ඉල්ලුම ගැන ඉගෙන ගද්දී අපි දැනගන්න ඕනේ තව කරුණු කිහිපයක් තියෙනවා මේ සාධක ටිකට අමතරව. ඊට පස්සේ අපි ඉල්ලුම කියන සංකල්පය හරියට මොකක්ද කියලා
නිර්වචනයක් ගොඩනගමු. හරිද? ඊළඟට කියනවා පුතේ ඉල්ලුම කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලිය. හරිද? ඉල්ලුම කියන්නේ ප්‍රවාහයක් කියලා. කියන ප්‍රවාහයක් කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලිය. හරිද? ඉල්ලුම කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවක්. ඔයා හිතන්න ඔයා ඉපදුන දවස් ඉඳන් ඔයා මැරෙන දවස වෙනකම් භාණ්ඩ ආසය පරිභෝජනය කරනවා. හරිද? ඔයා ඉපදුන දවස් ඉඳන් ඔයා මැරෙන දවස් වෙනකම් භාණ්ඩ ආසය පරිභෝජනය කරනවා. එතකොට දැන් අපිට ඉල්ලුම ගණනය කරන්න ඕනේ කියලා හිතන්නකෝ. අපිට ඒක සාමාන්‍යයෙන් හොයන්න අමාරුයිනේ. කොච්චර කාලෙකද කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා අපි ඉල්ලුම කියන සංකල්පය ගොඩනගද්දී ආර්ථික විද්‍යාඥයෝ උපකල්පනය කරනවා අපි ඉල්ලුම හොයන්නේ යම් නිශ්චිත කාලච්ඡේදයක. අන්න කාලච්ඡේදය කියන සංකල්පය ඉතින් ඇති වෙනවා. අපි දැනගන්න ඕනේ මොකද්ද මේ කාලච්ඡේදයක් කියන්නේ. අපි ජීවත් වෙන කාලය අපිට අවුරුද්දක් මාසයක් මාස 5ක් දවස් 5ක් දවසක් ඔය විදිහට අපිට කාලච්ඡේදවල කඩන්න පුළුවන්. අන්න ඒකට තමයි කාලච්ඡේදය කියන්නේ. දැන් ඔයාලට හිතන්නකෝ මේ සතිය ඉල්ලුම හොයන්න ඕන නම් අපි මේ සතියට අදාළ ඉල්ලුම ගන්න යන්න කාලච්ඡේදයකට කැඩුවා. ඇයි ඉල්ලුම කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ හින්දා අපි යම් නිශ්චිත කාලච්ඡේදයකට තමයි ඉල්ලුම කියන සංකල්පය හොයන්නේ. හරිද? දැන් කාලච්ඡේදයක් කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නවා. ඉල්ලුම කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ හින්දා කාලච්ඡේදය කියන සංකල්පය ඇති වෙනවා. හරිද? ඉල්ලුම කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලිය. කාලච්ඡේදය කියන සංකල්පය දැන් ඔයා දන්න මොකද්ද කාලච්ඡේදයක් කියන්නේ. හරි කාලච්ඡේදයක් කියන එකක් දාන්න. ඊට පස්සේ අපි දැනගන්න ඕන කාරණය තමයි දැන් අපි කාලච්ඡේදය කියන්නේ මොකද්ද කියලා දන්නවා. එතකොට අපි දැන් කාලච්ඡේදය කියලා දන්නවා. කාලච්ඡේදය මොකද්ද කියලා දන්නවා. ආයෙ අපි දැනගන්න ඕනේ ඉල්ලුම කියන්නේ අපි මෙතන කතා කරා සැලැස්ම කියන එක. ඉල්ලුම කියන්නේ සැලැස්මක් කියලාත් අපි දැනගෙන ඉන්න ඕනේ. මෙතනින් සැලැස්ම කතා කරා ආයෙ මෙතනත් මම නිකන් කියන්නම්. අපි අර දැනගන්න ඕනේ මේ කාරණා තුන තමයි අනිවාර්යෙන් ඉටු වෙන්න ඕනේ. කාරණා තුන ඉල්ලුම කියන සංකල්පය ගොඩ නැගෙන්නේ. සැලැස්ම කියන එකත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක මම දැන් ඉස්සෙල්ලා කතා කරා ආයෙ කියන්නම්. සැලැස්මෙන් කියන්නේ මොකද්ද? අපි ඇත්තටම කඩේට ගිහිල්ලා ගෙදර ගේන භාණ්ඩ ප්‍රමාණය නෙමෙයි අපි ඉල්ලුම කියන්නේ. අපි මිලදී ගැනීමට සැලසුම් කරන හා අපේක්ෂා කරන ප්‍රමාණය. ඔයා ඒක මම ඉස්සෙල්ලා ඔයාලට සැලැස්ම කියන තැනදී කිව්වා කොහොමද ඒක අපි හිතන්නේ කියලා. මිල වැඩි නම් අපි කඩේට යද්දි භාණ්ඩයේ මිල වැඩි නම් අපි ගන්න භාණ්ඩ ප්‍රමාණය අඩු කරනවා. අපි කඩේට යද්දි භාණ්ඩයේ මිල අඩුයි නම් අපි ගන්න භාණ්ඩ ප්‍රමාණය අපිට වැඩි කරන්න පුළුවන්. එහෙම අපි සැලැස්මක් හදාගෙන යනවා. අන්න ඒකට තමයි සැලැස්ම කියන්නේ. හරිද? ඊළඟ කාරණේ තමයි ඉල්ලුමෙන් අදහස් වන්නේ කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නෙවෙයි. හරිද? ඒ කියන්නේ අපි කඩේට ගිහිලා ගේන භාණ්ඩ ප්‍රමාණය නෙමෙයි ඉල්ලුම කියන්නේ. ඉල්ලුම කියන්නේ මිල ගණන් හා බැඳුණු ප්‍රමාණය. ඒක එහෙම කියන්න හේතුව ඉල්ලුම කියන්නේ මිල ගණන් හා බැඳුණු ප්‍රමාණය. හරිද? එහෙම කියන්න හේතුව මේ සැලැස්ම. අපි කඩේට ගිහිලා ගේන භාණ්ඩ ප්‍රමාණය නෙමෙයි මං කෝ ඉල්ලුම කියන්නේ. අපි කඩේට ගිහිල්ලා සැලසුම් කරන් යන ඉල්ලුමට එකතුවට තමයි මං කිව්වා ඉල්ලුම කියන්නේ කියලා. ඒ හින්දා ඉල්ලුම යනු මිල ගණන් හා බැඳුණු ප්‍රමාණයක් කියලා අපි දැනගන්න ඕනේ. ඉල්ලුම කියන්නේ මිල ගණන් හා බැඳුණු ප්‍රමාණය කියලා අපි දැනගන්න ඕනේ. දැන් මෙන්න මේ කාරණා තුන ඉටු වුණාට පස්සේ දැන් ඔයා දැනගන්න දැන්නා කාලච්ඡේදයක් කියන්නේ මොකක්ද? ආයේ සැලැස්ම